එලෝ කොහොමද? කාලෙකින් vlog එකක් ගේන්න බැරුණානේ. අපේ සුදු පුතාගේ වැඩත් එක්ක. සුදු පුතාව බලන්න ආච්චි සීයයි ලොකු මාමයි ආවනේ. සීයයි ලොකු මාමයි දහවසම ගියා. ආච්චි නම් අපිත් එක්ක නැවතුණා. ආච්චි දවස් දෙකක් විතර අපිත් එක්ක හිටියා. සීයයි ලොකු මාමයි ආච්චි ආපු දවසේ වීඩියෝ කරගන්න බැරි වුණා ඉතින්. මේ ආච්චි ගෙදර යන්න කලින් දවසේ කාමරංග කඩනවා. ආච්චි ගොඩක් මාස කෑමක් තමයි කාමරංග කියන්නේ. මේ දවස්වල කාමරංග ගහේ කාමරංග ගොඩක් පිරීලා. අම්මා උඩේ ඉඳන් ගොඩක් කඩන්න බැලුවා. පුළුවන් ටික කඩාගත්තා. ඒ වුණාට ගොඩක් ඒවා පහලට වැටෙනවා. ඒවා වැටුනම කන්න බෑ. බිමට වැටුනම කන්න බෑනේ. ඒක නිසා අපි කරපු වැඩේ කාමරංග ගස් දෙකේම උඩින් කඩන්න පුළුවන් ටික කඩාගෙන අපි තුන් දෙනාත් එක්ක පල්ලෙහාට ගියා. පල්ලෙහා තියෙන ඒවා කඩාගන්න. අපිට තාත්තත් උදව් වුණා පල්ලෙහා තියෙන කාමරංග ටික කඩාගන්න. මෙච්චර කැඩුවට මේ ඔක්කොම අම්මා කන්නේ. අම්මා ගමෙන් ගිහිල්ලා ගොඩක් අයත් එක්ක බෙදාගෙන තමයි කන්නේ. කාමරංග කෑවම සීනි අඩු වෙනවා කියලා කියනවා. ඇත්තද නම් දන්නේ නෑ හැබැයි. මේ ඉන්නේ අපේ සුදු පුතයි මායි දෙන්නත් එක්ක ආච්චි සීයයි කාමරංග කඩනවා බලාගෙන. සුදු පුතාව හොඳට ඔතාගෙන ඉන්නේ මේ හවසේනේ මදුරුවෝ ඉන්නව හරියට. දැන් මේ යා නිදා ගන්න වෙලාව. ඈනුම් මැරෑර නිදිමතේ මේ ඉන්නේ. ඔන්න ආච්චි සීයා එක්ක කාමරංග කඩලා ඉවරයි. ඔන්න සුදු පුතාව විතරයි ආච්චිගේ අතේ හොඳට නිදාගත්තා. ආච්චි ළඟ නම් හොඳට එයා නැලවෙනවා. තාත්තා නිවාඩුවට ගෙදර ආවන් දෙන්නගේ තියෙන කෝලම් ටික බලන්නකෝ. තාත්තාවම සුදු පුතාට අම්මව අමතක වෙලා යනවා. තාත්තිද? ඔන්න ආච්චි අද තමා ගෙදර යන්න හදන්නේ. තාත්තත් ආවනේ ඉතින්. ඒක නිසා ආච්චි අද ගෙදර යනවා. දැන් මේ අපි කරන්න යන්නේ සීයටයි ආච්චිටයි ගෙවල් ළඟ ඉන්න නංගි කෙනෙක්ටයි රෑ කෑම පාර්සල් තුනක් හදන්න තමයි මේ හදන්නේ. අපේ අත ළඟම කෙසෙල් පැල තියෙන නිසා ඒවගෙන් කොළ ටිකක් කපා ගන්න තමයි මේ හදන්නේ. මම ප්‍රෙග්නන්ට් කාලේ මටත් ගමේ කට්ටිය ගොඩක් කෑම ගෙනත් දුන්නා. ඉතින් මටත් හිතුණා ඒ නංගිට කෑම පාර්සලයක් අපේ අම්මාතේ යවන්න. මේ ප්‍රෙග්නන්ට් කාලේට ගොඩක් අය කැමතිනේ කට්ටිය කෑම ගෙනත් දෙනවට. ඉතින් මං හිතුවා කෑම එකක් එයාට යවන්න. ඒකට ඉතින් මගේ හස්බන්ඩ් ගොඩක් උදව් වුණා. කෑම පාර්සල් ඔතන වැඩේ එයාට ලස්සනට කරන්න පුළුවන්. මට ඉතින් පුළුවන් හදලා දෙන එක තමයි ඉතින්. මම මේ හදලා තියෙන්නේ රතු මත් වලට හතු තෙල් දාලා නෙළුම් මල හිඳලා පරිප්පුත් හිඳලා හැදුවේ. මොකද රෑ වෙලාවේ කන්නේ. බිත්තර තම්බලා ඒක තෙලේ බැදලා ගත්තා. අලු කෙසෙල් ටිකකුත් ගෙදර තිබුණා.
ඒක බෙදලා ගත්තා. ඒකට කජුයි සුදුලූණුයි බෙදලා දැම්මා. නංගිගේ කෑම එක දැන් බෙදලා ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් ඔතන්න. කෑම එක ලොකුවට එතුවා. එහෙ තව පොඩි බබාලා දෙන්නෙක් ඉන්නවා. කට්ටියත් එක්ක එතකොට කන්න පුළුවන්නේ. ඇත්තම කිව්වොත් මේ වගේ වැඩ අපේ හස්බන්ඩ්ට ලස්සනට කරන්න පුළුවන්. මං කරන්න ගියොත් හොඳටම අනා ගන්නවා. ඒක නිසා මේ ලස්සනට කරන්න ඕන නිසා හස්බන්ඩ්ට දුන්න වැඩේ කරලා දෙන්න කියලා. නංගිගේ කෑම එක නම් දැන් ඔතලා ඉවරයි. ඊළඟට තියෙන්නේ අපේ තාත්තගේ එකයි අම්මගේ එකයි ඔතන්න. අම්මයි තාත්තයි දෙන්නම වෙජිටේරියන් නිසා බිත්තර නැතුව අනෙක් ಜಾති දාලා අම්මයි තාත්තයි පාර්සල් දෙක බෙදුවා. මේ තියෙන්නේ කෑම පාර්සල් ටික. ඉදම වැඩ කරන සීයටත් එක්ක කෑම පාර්සලයක් ආව අපි බෙදලා දුන්නා. දැන් මේ අපි 4 දෙනා යන්නේ අපේ අම්මව බස් එකට දාන්න. මාතරේ ඉඳලා ඇඹිලිපිටියට යන 3:00ට විතර බස් එකක් තියෙනවා. අපි ඒක බලාගෙනම මාතර ස්ටෑන්ඩ් එකට ආවා. ඒ බස් එකේ ගියාම අම්මට ගෙදර ළඟින්ම බහින්න පුළුවන්. එතකොට ඇඹිලිපිටිය ස්ටෑන්ඩ් එකට යන්න ඕනේ නෑ. ඔන්න දැන් අපි මාතර ස්ටෑන්ඩ් එකට ආවා. අම්මා ඉතින් දැන් මේ බැහැලා යන්න තමයි හදන්නේ. දැන් නම් දුකේ බෑ. ගොඩක් දවසක් ඉඳලා මෙහෙම යනකොට පිටට මාර දුකයි. හස්බන්ඩ් ගියා අම්මව බස් එකට නගලා එන්න. අම්මව බස් එකට නගලා බස් එකේ යනකම් ඉඳලා තමයි ආවේ. අම්මා මෙහෙම යනකොට ඇත්තටම හිතට දුකක් වගේම පාළුවක් දැනෙනවා. ඒක වචන කරන්න මාර අමාරුයි. ඊළඟට අපි 3 දෙනා ගියා ගෙදරට බඩු ගේන්න. අපි කෑම හැදුවට අපිට හරියට කන්න උනේ නෑ. ඒක නිසා අපිට පොඩි බඩගින්නක් ආවා. අපි ෂෝටිස් කීපයක් කාලා ගෙදර එන්න තමයි ලෑස්ති වෙන්නේ දැන් මේ. Hai. අපි ගෙදර ආවා. ඔන්න තාත්තයි පුතයි දෙන්නත් එක්ක ගියා ගේට් එක වහන්න. එහෙනම් තවත් දවසකින් හමු වෙමු. Thank you for watching.